හාලෝ මචන් කොහොමද ඉතින් මම ඔයාලගේ සිනි මචන් ස්පයිඩර්මන් බ්‍රෑන්ඩ් නිව් ඩේ ෆිල්ම් එක ආපු ගමන් දවස් 5ක් ඇතුළත ඩොලර් බිලියනයක් හැව්වා. හැබැයි මේ සුපර්ගර්ල් ෆිල්ම් එක මුළු කලෙක්ෂන් එකම ඩොලර් මිලියන 126යි. මේක පාට්ටම බොක්ස් ඔෆිස් බෝම්බ් එකක් මචන්. ලංකාවේ ලොකුවට නැති වුණාට සමහර ෆෙමිනිස්ට්ලා කියන්නේ මේක වුමන් සුපර් හීරෝ ෆිල්ම් එකක් නිසා තමයි කවුරුත් බලන්න ගියේ නැත්තේ කියලා. ඉතින් ඇත්තටම සුපර්ගර්ල් ෆ්ලොප් වෙන්නේ ඇයි කියන එක ගැන අපි මේ වීඩියෝ එකෙන් සම්පූර්ණයෙන්ම කතා කරමු. ඊට කලින් දෙයක් මතක් කරන්න ඕනේ. ෆිල්ම් එක වගේ channel එකත් ෆ්ලොප් වෙන්න තු තියාගන්න නම් subscribe කරොත් ඔයත් සතුටින් මාත් සතුටින්. subscribe කරාද? එහෙනම් වීඩියෝ එකට යමු. මුලින්ම අපි ස්පයිඩර්මෑන් ගේ සක්සස් එක පැත්තෙන් පටන් ගමු. ස්පයිඩර්මෑන් වස් සුපර්ගර්ල් එක කම්පෙයාර් කරන එකම මෝඩ කතාව. මොකද පොපියුලාරිටි අතින් ගත්තොත් මම කියන්නේ ඔක්කොම සුපර් හීරෝලාව එකතු කරලා බැලුවත් ස්පයිඩර්මෑන් ළඟටවත් කිට්ටු කරන්න බෑ. ඒ කැරක්ටර් එකට තියෙන hype එක වෙනස්ම level එකේ මචං. පොඩ්ඩක් හිතලා බලන්න දවස් 5න් ඩොලර් බිලියන අපේ Avengers Endgame එකට විතරයි ඊට වඩා උඩින් ඉන්න පුළුවන් වුණේ. එතකොට සිංගල් සුපර් හීරෝ මූවි එක පවර් එක විතරක් හිතලා බලන්න. ස්පයිඩර්මෑන් ෆිල්ම් එක කොච්චර නෝමල් වුණත් බොක්ස් ඔෆිස් වල ෆ්ලොප් වෙන ඉතිහාසයක් ඇත්තම නැහැ මචං. අඩුම මිලියන 600ක්වත් කලෙක්ට් කරනවා. ඉතින් ස්පයිඩර්මෑන් සුපර්ගර්ල් එක කම්පෙයාර් කරපු එකම අපි කරපු පළවෙනි මිස්ටේක් එක. හරි. දැන් අපි කෙලිම සුපර්ගර්ල් පැත්තට ආවොත් මේක අවුරුද්ද ලොකුම බොක්ස් ඔෆිස් ඩිසාස්ටර් එකක් මචං. සුපර් හීරෝ ජර්නර් එකේම টොප් 5 ෆේලියර්ස් ඇතුළට මේක දාන්න පුළුවන්. ඒ තරම් වර්ස් පර්ෆෝමන්ස් එකක් තමයි බොක්ස් ඔෆිස් වල කළේ. කරපු බජට් එකවත් කවර කරගන්න බැරුව අන්තිමට 126 මිලියන් විතර හම්බුනේ. ෆෙමිනිස්ට්ලා සෙට් එකක් එකතු වෙලා කියනවා මේක ෆීමේල් සෙන්ට්‍රික් සුපර් හීරෝ මූවි එකක් ඉඳ තමයි දිව්වේ නැත්තේ කියලා. මේ මිසෝජිනිස් පිරිමි ඉන්නකල් ෆීමේල් සුපර් හීරෝ මූවිස් දුවන්නම නැහැලු. මට තේරෙන්නේ නැහැ මචං. වොන්ඩර් වුමන් හිට වෙද්දි මේගොල්ලෝ කොහෙද හිටියේ කියලා. මේක මරු ස්ට්‍රැටජි එකක් නේද? මම කොච්චර ෆිල්ම් එකක් හැදුවත් ඔබ ඒක බැලුවේ නැත්තම් ඔබ පිරිමි ආධිපත්‍ය පතුරන එකක් කියලා කියන්න පුළුවන්. මේක සිරාටම සෙට් නෑ මචං. ඔයාලා මැඩම් වෙබ්, The Marvels, Black Widow කියලා චෝර කරපු ඒවත් බලන්න ඕනද එතකොට? හරි. පිරිමි ඔක්කොම ටොක්සික්. පිරිමි ඔක්කොම මිසෝජිනිස් කීමකෝ. එතකොට කෙල්ල ඔක්කොම ගිහින් බැලුවා නම් මේ ෆිල්ම් එක හිට වෙනවනේ. ඒ බැලුවේ නැත්තේ. මොකද මේ ෆිල්ම් එක කාටවත් එල්ලුවේ නැහැ මචං. ෆිල්ම් එක සෙට් නම් හැමෝම ගිහින් බලනවා. මේක ජෙන්ඩර් එකට තල්ලු කරන එක තමයි මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ. මේල් සුපර් හීරෝ මූවිස් ෆ්ලොප් වෙලාම නැද්ද? The Flash, Black Adam, Mobius, Kraven the Hunter මේ වගේ ලිස්ට් එකක් දාන්න පුළුවන් නේ මචං. ඒවට කවුරුත් කාටවත් බ්ලේම් කරේ නැහැනේ. හැබැයි එක දෙයක් පිළිගන්න ඕනේ සමහර මෙන්ලා ෆීමේල් සෙන්ට්‍රික් මූවිස් බලන්නම නැතුව රිජෙක්ට් කරන එකත් නැත්තම නැහැ. හැබැයි ඒක හරියම පොඩි පර්සන්ටේජ් එකක්. ඒ ටික දෙන හින්දා තමයි මේ ෆිල්ම් එක දිව්වේ නැත්තේ කියලා කියන එක අමුම සාධාරණයි. මොනවා වුණත් ෆිල්ම් එක හොඳයි නම් ඒක දුවනවමයි මචං. හැමෝම ගිහින් සෙලිබ්‍රේට් කරනවා. ඒක මේගොල්ලන්ට තේරෙන්නේ නැත්තේ ඇයි කියලා මට තේරෙන්නේ නැහැ. හොඳ ෆිල්ම් එකක් දිව්වා කියන්නේ හොඳම එක්සැම්පල් එක තමයි මචං වොන්ඩර් වුමන්. ඇයි ඒක සුපිරි පර්ෆෝමන්ස් එකක් දුන්නද? හැමෝම ආසාවෙන් ගිහින් බැලුවානේ මචං. ඉතින් අපි මෙහෙම හිතමුකෝ කැප්ටන් මාවල් කියලා කුණු ෆිල්ම් එකක් ආවා. ඒක 1 බිලියන් ගැහුවා. ඊට පස්සේ බාබි ආවා. බාබි ඉතින් අවුලක් නැහැ හොඳ ෆිල්ම් එකක්. හැබැයි ඒක 1.5 බිලියන් ගැහුවා. එතකොට මේවා ඒ තරම් ඩිසර්ව් ෆිල්ම්ස්ද? බාබිගේ පැත්තකින් තියමුකෝ. මම කැප්ටන් මාවල් එකට එන්නම්. කැප්ටන් මාවල් එකේ දිව්වේ එන්ඩ් ගේම් එකේ තියෙන හයිප් එකේ හින්දා විතරයි. නැත්තම් මේක කවුරුත්ම බලන්නේ නැහැ. එතකොට ඒ ෆිල්ම් එක ඇයි මෙච්චර දිව්වේ කියලා කවුරුත් ප්‍රශ්න කරන්නේ නැද්ද? චොර ෆිල්ම් එක බොක්ස් ඔෆිස් වල පර්ෆෝම් කළොත් ඒකට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒ චොර ෆිල්ම් එක පර්ෆෝම් නොකර හිටියොත් විතරක් ඒකට එක එක හේතු හොයනවා. සිම්පල් මචං. චොර ෆිල්ම් එකක් කියන්නේ චොර ෆිල්ම් එකකටම තමයි. කොහොම තද කළත් ඒක දුවන්නේ නැහැ. මෝබියස් ෆිල්ම් එක දිව්වද? නැහැනේ මචං. ඇයි මේ වගේ ටොක්සිටි එකක් ස්ප්‍රෙඩ් කරන්න කියලා මට තේරෙන්නේ නැහැ. හරි. දැන් අපි සුපර්ගර්ල් ෆිල්ම් එක ඇත්තටම ෆ්ලොප් වෙන්න බලපුව රියල් රීසන් එක මොකක්ද කියලා බලමුද? පළවෙනි දේ තමයි සුපර්ගර්ල් ආපු ටයිම්ලයින් එක සම්පූර්ණයෙන්ම වැරදි. දැන් හිතන්නකෝ DCU එක ෆ්‍රෙෂ් විදිහට ස්ටාර්ට් වෙනවා. මුලින්ම සුපර්මෑන් ෆිල්ම් එක එනවා. ඊට පස්සේ කාගේ ෆිල්ම් එකක් දෙන්න ඕනේ. සුපර්ගර්ල් අවුලක් නැහැ. හැබැයි මේ වෙලාවේ වොන්ඩර් වුමන් ආවනම් සිරාටම ෆිල්ම් එක දුවනවා නේද? ෆීමේල් සුපර් හීරෝ අයිකන් එක තමයි වොන්ඩර් වුමන්. අනික එයා තමයි DC එකේ OG Trinity. ෆෑන්ස්ලා ඉල්ලුවෙත් වොන්ඩර් වුමන් ෆිල්ම් එකක්. ඒ වෙනුවට සුපර්ගර්ල් දෙන්නම කවුද මචං බලන්නේ? සුපිරි හයිප් එකක් තියෙන කැරක්ටර් ෆිල්ම් එකක් දෙන්නද සුපර්ගර්ල්ට දුන්නම හරිද? සුපර්ගර්ල් හොඳ කැරක්ටර් එකක් තමයි. හැබැයි වොන්ඩර් වුමන්ගේ පොපියුලාරිටි එකට ළඟටවත් තියන්න බෑ මචං. අලුතින් යුනිවර්ස් එකක් ස්ටාර්ට් කරද්දී අන්න ඒ වගේ මේන් කැරක්ටර්ස් නේ බස්සන්න ඕනේ. අපි මාවල් පැත්තෙන් බලමුකෝ. ඉන්ෆිනිටි සාගා එක පටන් ගද්දී ඉස්සෙල්ලාම අයන් මෑන් ෆිල්ම් එක දුන්නා. ඊට පස්සේ කැප්ටන් මාවල් එහෙම නැත්නම් ෂී-හල්ක් වගේ ෆිල්ම් එකක් දුන්නොත් ඒ ෆිල්ම් ටික දුවයිද? නැත්නම් මාවල් එක අද මේ තියෙන තැනට ඇයිද? අන්න ඒක තමයි මම කියන්න හදන්නේ. ඉතින් මේ ඔක්කොම අපේ ජේම්ස් ගන්ගේ ප්ලෑනින් තමයි ඉතින්. එයා තමයි මේව අනාගන්නේ. හැබැයි මේවා සෙකන්ඩරි ප්‍රොබ්ලම්ස්. ප්‍රධානම ඉෂුව එක තමයි ස්ටෝරි එක. මේ ෆිල්ම් එක හදලා තින්නේ කොමික් ස්ටෝරි එකක් බේස් කරලා. ඒ කොමික් ස්ටෝරි එක මචං සුපර්ගර්ල් සීරීස් එකේ one of the best සීරීස් එකක්. ඉතින් ඒ වගේ හොඳ කොමික් ස්ටෝරි එකක් කරන් දෙන්න පුළුවන් උපරිම වදයක් ඒකට දීලා තියෙනවා මචං. ෆිල්ම් එක යන්නෙම මාරම වේග විදිහට. සුපර්ගර්ල්ගේ කැරක්ටර් එක ගත්තොත් ස්ටාර්ටින් එකේ විදිහමයි අන්තිමටත් ඉන්නේ. ෆිල්ම් එකක් වුණාම කැරක්ටර් රිඩක්ෂන් එකක් තියෙන්න ඕනේ. මුලින් කරපු වැරදි තේරුම් අරන් ඒක පොඩ්ඩක් හදාගෙන එන්න ඕනේ. හැබැයි මේකේ මූල හිටපු විදිහටමයි අග වෙනකුණුත් ඉන්නේ. මේකේ මොනවද බලන්නද කියලා මට නම් තේරෙන්නේ නැහැ.
ජේම්ස් ගන් මේ ඔලුවේ තියාගෙන නෙක්ස්ට් ප්‍රොජෙක්ට් එකත් හරියට කරාම මචං ඊළඟට එන්නේ ලොකුම එක සුපර්මෑන් 2 Man of Tomorrow එක. ඒකවත් අනා ගන්නතුව කළොත් ඒ ඇති. මට ජේම්ස් ගන් ගැන පොඩි හෝප් එකක් තිබ්බා මචං. හැබැයි මේ සුපර්ගර්ල් ෆිල්ම් එකෙන් පස්සේ පොඩි ඩවුට් එකක් එනවා ඉතින්. අනික ඉක්මනට අපි බැට්මෑන් ව ගෙනින් ආයිසේ. ඒකට තමයි හැමෝම වෙයිට් කරන්නේ. බැට්මෑන් ව කොච්චර ඉක්මනට බස්සනවද? අන්න ඒ තරම් DC එකට හොඳයි. හැබැයි එතනත් ලොකුම ප්‍රශ්නයක් තියෙනවා. මැට් රිවස්ගේ බැට්මෑන් 2 එන්නේ 2028. ඊට පස්සේ තමයි DCU බැට්මෑන් එක ගේන්නේ. ඒ කියන්නේ අනිවාර්යෙන් 2030වත් වෙයි. ඉතින් DCU එකේ තාත්තේ තියෙන මචං දැන් වැටෝල. බලමු ජේම්ස් ගන් මොනවා හරි ගේමක් ගහයිද කියලා. මට නම් කියන්න තියෙන්නේ අනිත් අයට බ්ලේම් කරන්න නැතුව ෆිල්ම් එකක් හරියට හදන්න කියලා තමයි. හොඳ ෆිල්ම් එකක් ආවොත් රිවිව් කරන සෙට් එකක් හරි සුපිරි සපෝට් එකක් දෙනවා. කවුරු වුණත් කොහේ හිටියත් සුපිරි සපෝට් එකක් දෙනවා. මොකද ඒ තරම් DC OG fans ලා ඉන්නවා. බලමු ඉස්සරහට මොනවා වේද කියලානේ. ඉතින් මේ වගේ තවත් පාට කොමික්ස් සහ මූවි සිංහලම බලන්න පල්ලා තියෙන රතු පාට subscribe button එක ඔබලා සීනුවත ඔබලා තියාගන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙමු. මම ඔයාලගේ සීනි මචං.